ඔබ විවිධ ජනප්‍රවාදවල සහ නිෂ්පාදකවරුන් විසින් නිර්මාණය කරන ලද ඇදහිය නොහැකි විශාලත්වයකින් යුතු සත්‍යයෙන් දැක ඇති. ඇත්ත වශයෙන්ම ඔබ ඒ දැක ඇති බොහෝම අතරතුරු නිෂ්පාදකවරුන් විසින් නිර්මාණය කරන ලද තොරතුරුයි. එහෙත් සමහර චිත්‍රපටවල සිටින විශාල සතුන් ඇත්තටම මිහි මත වාසය කර තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සුප්‍රකට චිත්‍රපටයක් වන ඔබේ චිත්‍රපටයේ මෙම විශාල අන්තට්ටුවක් සහිත ගෝනාව දැක ඇති නමුත් මෙම සත්‍යය ඇත්ත වශයෙන්ම ජීවත් වූ බව ඔබ දැන සිටියේ නෑ නේද? අයිස් යුගයේ මිහි මත වාසය කළ ඉතා විශාල මුව විශේෂයක් ලෙස සැලකෙන අයිරිෂ් ගෝනා අදින් වසර 2000ක් තරම් මෑත යුගය දක්වාම වාසය කරා යැයි විද්‍යාඥයෝ කියයි. ඔවුන් මේ බව පවසන්නේ සයිබේරියාවෙන් ලැබුණු පොසිලමය අස්ථි කොටස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මෙම සුවිශාල සත්ත්ව විශේෂය අඩි 5කට වඩා උස ඇති බවත් එම සත්වයාගේ අන්තට්ටුව මීටර 3ක් හෙවත් අඩි 10ක් පමණ පුළුල්ව පැතිර ගිය බවත් ෆොසිල සාක්ෂි අනුව තහවුරු වී ඇත. මෙම ගෝනුන් විශේෂය අයිස් යුගයේ බොහෝමයක් ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. අයිස් යුගයේ අවසන් වී ක්‍රමෙන් මිහිතලය උණුසුම් වෙද්දී ක්‍රිස්තපූර්ව 8800 සිට ක්‍රිස්තපූර්ව 6800 පමණ කාලයේදී රුසියාවේ සයිබේරියා වැනි ප්‍රදේශයන්හි අයිස් සහිත ස්ථානයන් කොටු වී සිටින්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රමිකව උණුසුම් පරිසරයට හැඩගැසී පරිණාම වූ අයිරිෂ් ගෝනා සිය වර්ගයාගේ අවසන් කාලයේදී බටහිර හා උතුරු යුරෝපයට ස්කැන්ඩිනේවියා ප්‍රදේශයට සීමා වී සිටින්නට ඇති බවයි. පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන භූවිද්‍යා හා ඛනිජ විද්‍යා ආචාර්ය යාරෝස්ලෝ කුස්මින් මහතා පවසන්නේ මේ ඉතා වැදගත් සොයා ගැනීමක් බවයි. අයිස් යුගයේදී පෘථිවි ජීවත් වී පසුව වඳ වී යන්නට ඇතැයි සිතූ අයිරිෂ් ගෝනා අයිස් යුගය පසු කරමින් වසර දහස් ගණක් මිහි මත දිවිගෙවි බව සොයා ගැනීම ඉතා වැදගත් සිදුවීමකි. මොවුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා වඳ වී යාම ඉක්මන් වන්නට ඇති නමුත් අදින් වසර 2000කට පෙර කාලය දක්වාම මෙම සතුන් මනුෂ්‍ය වාසයෙන් තොරව ප්‍රදේශවල ජීවත් සිටි බවට දැන් පැහැදිලි සාක්ෂි තිබෙනවා.